සුදයාම කියන්නේ රෝගයක් නෙමේ රෝග ලක්ෂණයක්. මේක යම්කිසි අභ්‍යන්තරයේ තියෙන ගැටලුවක් පෙන්නුම් කරන ලක්ෂණයක්. ඇතැම් විටක කහ පැහැයට බර කරලා යන්න පුළුවන්. සුදු පැහැයට යන්න පුළුවන්. මුදවපු කිරි වගේ යන්න පුළුවන්. කෙසේ වෙතත් ගන්ධ ශ්‍රාවයක් විදිහට යන්න පුළුවන්. ගඳක් නැති ශ්‍රාවයක් විදිහට යන්න පුළුවන්. සුදයාමත් එක්ක සමගම පට බැඳෙන සෝම රෝගය කියන රෝගී තත්ත්වයක් තියෙනවා. එතනදී සුදවත් මුකුත් ශ්‍රාවයක් නැතිව වතුර වගේ ශ්‍රාවයක් යෝනි මාර්ගයෙන් යන රෝග තත්ත්ව ගත්තොත් එම ගර්භාෂය ඇතුලේ ඇති කරන PID pelvic inflammatory diseases කියන තත්ත්ව. ඒ ඇතුලේ ඇති කරන අසාත්මිකතා නිසා තමයි යෝනි මාර්ගයෙන් ටිකක් ශ්‍රාව එකතු කරන්නේ. ගැටලු තියෙනකොට ඇතුලේදී ඒ සැරව වගේ ශ්‍රාවත් එක්ක යන්න පුළුවන්. කහ පැහැයට යනවා නම් විශේෂ ගන්ධකින් යනවා නම් ගොඩාක් ඇතුලේ පැලෝපිය නාල අවහිර වෙන මට්ටමට ගැටලුවක් තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් පැතිය යුතුමයි.